ලෝකෙත් ඔන්න ඔයාලට අද බිට්කොයින් අප්ඩේට් එකක් කියලා තියෙනවා. රයිට් අපි බලමු මාකට් එකේ මොන වගේ දෙයක්ද වෙන්න තියෙන්නේ කියලා. මම ඉස්සරහම ඉන්නේ 1D time frame එකේ අපි මේකට කවුන්ටර් එක දාගෙන බලමු. රයිට් මම කලින් පෙන්නුවා වගේ මෙතන තියෙන වගේ මේජර් සිනාරියෝ එක රයිට් ඒ කියන්නේ මෙතන යන ඉම්පල්ස් එක 1 2 3 4 5 මෙතන අරන් තියෙනවා extended wave 5 එකක්. රයිට් අපි කලින් කතා කරා මෙතන යන wave 5 එක extend වෙනවා මෙතන 1 2 3 4 5 විදියට රයිට් අපි බලමු. රයිට් අපි දැන් low time frame එකට ගිහලා බලමු මෙතන මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. රයිට් මම ඉස්සරහම යන්න 4 time frame එකට. රයිට් අපි මේක දැන් ගමු මෙතන wave 2 එක complete කියලා අරගෙන රයිට් ඊට පස්සේ මෙතන යන scenarios මොනවද කියලා. රයිට් මම කලින් කතා කරා වගේ මෙතන correction මම දාලා තිබේ 666 එකේ මම කලින් වීඩියෝ කතා කරා. රයිට් ඊට පස්සේ බලමු මෙතන. රයිට් අපි දැන් බලමු මගේ මෙතන තියෙන major scenario එක මොන වගේද කියලා. හරි මෙතන මම correction ඉවර කරලා මරන් තියෙනවා 1 2 1 2 ආය 1 2 3 4 5 දැන් යනවා wave 5 එකක් complete කරන ඊට පස්සේ ආය wave 4 එකක් ආය wave 5 එකක් ඊට පස්සේ wave 3 complete වෙනවා ඊට පස්සේ wave 4 එකක් wave 5 එකක් ඉතින් තමයි මාකට් එක අප් වෙන දෙන්නේ. ඒ කියන්නේ මෙතන 1 2 1 2 structures වල wave 4 5 4 5 complete කරන. ඒ කියන්නේ 1 2 1 2 1 2 3 4 3 4 3 4 5 right ඔය විදිහට තමයි මාකට් එක යන්න තියෙන්නේ. right මේ සිනාරියෝ ඉන්නරි ලෙවල් එක වෙන්නේ මෙතන තියෙන high එක right ඒක තමයි 97849 තියෙන high එක තමයි මේකට ඉන්නරි ලෙවල් එක වෙන්නේ. right ඒ කියන්නේ මෙතන යන්න තියෙන ඊට පස්සේ wave 5 එකක් right right මෙතන මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. කාට හරි මෙතන ගන්න පුළුවන්. right කාට හරි මෙතන triple 1 2 setup එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 1 2 right ආය 1 2 එකක් ඊට පස්සේ bigger 3 එකක් right ඔහොම තමයි මාකට් එක යන්න තියෙන්නේ. ඒ කියන්නේ බැරි වෙලාවත් මාකට් එකේ මම කලින් කතා කරපු 5 එක යන්නේ නැතුව ලොකු වොලියුම් එකකින් අප් වෙන්න ගත්තොත් right ඒ කියන්නේ යන ලොකු වොලියුම් එකකින් මාකට් අප් වෙන්න ගත්තොත් මෙතන අපිට wave 3 එක තමයි expect කරන්න වෙන්නේ right ඒ කියන්නේ මෙතන යන triple 1 2 setup එක යන 3 එක තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන 1 2 1 2 1 2 right ඊට පස්සේ 3 4 3 4 3 4 5 තමයි මාකට් එක අප් වෙන තියෙන. ඒ නිසා මේකත් අනිවාර්යෙන් වොච් කරන් ඉන්න. මේ සිනාරියෝ එකට ඉන්න ලෙවල් එකනේ මෙතන තියෙන ලෝ එක. ඒක තියෙන 93500 කියන ලෙවල් එකකින්. ඒ කියන්නේ ওই ලෙවල් එක තමයි මේ සිනාරියෝ එකට ඉන්නලි ලෙවල් එක වෙන්නේ. රයිට් සාමාන්‍ය මේ ලෙවල් එක බ්‍රේක් කරොත් අපිට ඩීප් රීට්‍රේස්මන්ට් එක බලා ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්න මගේ තියෙන සිනාරියෝ එකේ. ඒ නිසා අනිවාර්යෙන් මේකත් වොච් කරන් ඉන්න. ඒ කියන්නේ ලොකු වොලියුම් එකේ මාකට් එක පම්ප් වෙන්නවත් හැකියාවක් තියෙනවා කියලා වල අයිඩියා ගන්න පුළුවන් මේ සිනාරියෝ. ඒ නිසා අනිවාර්යෙන් මේ ගැනත් අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ බැරිවල් මාකට් එක ලොකු වොලියුම් එකක් අප් වෙන ගත්තොත් මේක තමයි රන් වෙන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් කවුරු ෂෝට් ට්‍රේඩ්ස් ගන්න යනවා නම් අනිවාර්යෙන් මේකත් මතක තියාගන්න. රයිට් සාමාන්‍ය මාකට් එක මේකට ගොස් සාමාන්‍ය 1,20,000 කියන්නේ 1.20 වගේ ලෙවල් එකක් ඉක්මනින් රීච් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට වඩා හයි ටාගට්ස් වලට මාකට් එක ඉක්මනින් යාමට හැකියාවක් තියෙන නිසා අනිවාර්යෙන් ඒකත් අවධානයෙන් ඉන්න. මගේ ඊළඟ තියෙන බුලිස් සිනාරියෝ එක තමයි මෙතන කම්ප්ලීට් කරු ඉම්පල්ස් එක. රයිට් 1 2 3 4 5 රයිට් මේ සිනාරියෝ වල මාකට් එක අපි දැන් ඉන්නේ wave 2 එකකද. ඒ කියන්නේ අපි දන්නවා wave 2 එක ට්‍රයැන්ගල් එකකට ඕනෑම කරෙක්ටිව් පැටර්න් එකක් දෙන්න පුළුවන්. හරි දැනන තියෙන ඩේටාත් එක මරන් තියෙන මෙතන 666 එකක් වගේ ආයි කියලා. ඒ කියන්නේ ABC ද W එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ wave X එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ ABC ද wave Y එක කම්ප්ලීට් කරලා මෙතන 1 2 3 දෙන මාකට් එක අපේ ගියා. රයිට් මේක තමයි මෙතන තියෙන මගේ සෙකන්ඩරි සිනාරියෝ එක. රයිට් ඒ කියන්නේ මේකෙදි wave A B C right just W complete ඊට පස්සේ අපිට wave X expect කරන්න පුළුවන්. ඊට පස්සේ wave Y එකේ මාකට් එක මේ fib time zone එක ඇතුලේ මාකට් එකේ wave 2 එකක් හැදීමට හැකියාවක් තියෙනවා. right ඒ කියන්නේ wave 2 එකක් හැදෙන්න probability එක වැඩි. ඒ කියන්නේ මම කියන්නේ බැරි වෙලාවත් මේ සිනාරියෝ එක වැඩ කරොත්. right මේක තාම අපිට 100%ක් කියනවා මේක වැඩ කරා කියලා. ඒ කියන්නේ right ඒ කියන්නේ අපි කතා කරා කියන්නේ බුලි සිනාරියෝ. right ඒ කියන්නේ අපි අනිත් බුලි සිනාරියෝස් එකත් කතා කරා. මගේ තියෙන මේජර් බුලි සිනාරියෝස් ටික. right ඒකට අමතරව මේක වැඩ කරන්න තියෙන chance එක තාම අඩුයි. මොකද තාම කිසිම confirmation එකක් නැහැ. මේක වැඩ කරලා deep retracement එකක් දෙයි කියන. මොකද හේතුව සාමාන්‍ය bull market වලදී සාමාන්‍යයෙන් deep correction දෙන මාඩුයි. මොකද හේතුව තමයි මාකට් එකේ 1 to 1 2 ස්ට්‍රයික්ස් හදලා තමයි මාකට් එක ගොඩක් වෙලාවට දිගින් දිගටම අප් වෙන. ඒ නිසා ඩීප් රීට්‍රේස්මන්ට් දෙන අවස්ථා ගොඩක් අඩුයි. මොකද ගොඩක් රිටේල් ට්‍රේඩර්ස් වොච් කරගෙන ඩීප් රීට්‍රේස්මන්ට් එකක් එයි කියලා රයිට් සාමාන්‍ය බුල් රන් එකේදී සාමාන්‍යයෙන් ඩීප් රීට්‍රේස්මන්ට් දෙනවා ගොඩක් අඩුයි. රයිට් ඒ කියන්නේ හැම තැනකදී වල පේනවා මෙතන රයිට් ගොඩක් තැන්වලදී ගොඩක් කට්ටිය මෙතන ඩීප් රීට්‍රේස්මන්ට් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මෙතනත් එහෙමයි මම කිව්වා මෙතනින් මාකට් එක හැරෙන්න පුළුවන් කියලා. ඒක නෝඩ සමහර කට්ටිය මේ වගේ ඩීප් රීට්‍රේස්මන්ට් එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මෙතනත් එහෙම රටේ හැම තැන්වල වල පේනවා මෙතන shallow corrections තියෙන්නේ. ඊට වගේ තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් ඒක ගැන තව දාන්න ඉන්න. දැන්ට මේක වැඩ ගන්න තියෙන probability එක අඩුයි. බැරි වෙලාවත් මේක වැඩ කරොත් රයිට් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ W කම්ප්ලීට් කරොත් මේ X එක කම්ප්ලීට් කරලා Y එක ඩ්‍රොප් එකලා එහෙම මම ඉස්සරහදී අප්ඩේට් එකක් දෙන්න. ඒ නිසා අනිවාර්යෙන් අපේ Telegram channel එකටත් join වෙලා ඉන්න. රයිට් ඒ කියන්නේ මේකට අනුව මාකට් එක මෙතන 2 එකක් ඩ්‍රොප් වෙලා ඊට පස්සේ 1 2 3 සාමාන්‍ය මාකට් එක මේ වගේ high targets වලම යන්න හැකියාව තියෙනවා wave 3 එක කම්ප්ලීට් කරන්න. රයිට් අපි දැන් කතා කරන්නේ බුල් සිනාරියෝස් ගැන. අපි කතා කරන්නේ bear සිනාරියෝ එකක් ගැන. මම මේ කලින් ඉඳන් කතා කරා මෙතනින් තාම අපි ඉන්නේ wave 2 එක කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 3 4 5 විදියට ඩිනගලේ wave එක කම්ප්ලීට් කරා. මෙතන ඊට පස්සේ wave B එතන ෆ්ලැට් එකකින් A B C ෆ්ලැට් එකකින් wave C එක කම්ප්ලීට් කළා. ඒ කියන්නේ මෙතන A B B එක කම්ප්ලීට් කරා. ඊට පස්සේ wave C එකක් විදියට මාකට් එක ඉම්පල්ස් විදියට මාකට් එක ඩ්‍රොප් වෙන්න තියෙන. ඒ කියන්නේ 1 2 3
ඕෆා විදිහට මාර්කට් එක ඉම්පල්සිව් විදිහට මාර්කට් ඩ්‍රොප් වෙන්න තියෙන්නේ. හරියට මේකත් මම කලින් කිව්වා මේක වැඩ කරන ට්‍රිපල් එක ගොඩක් අඩුයි දැනට. ඒ කියන්නේ මේක වැඩ කරයි කියලා හිතන්න කිසිම අපිට කන්ෆර්මේෂන් එකක් නැහැ දැන්. ඒ නිසා කවුරුත් මේකට ෂෝට් ට්‍රේඩ් ගන්න යන්න එපා. එහෙම වුණොත් ගොඩක්ලා ට්‍රැප් වෙන්න හැකියාවක් තියෙනවා. මම මේක වැඩ ගන්න chance එකක් තිබ්බොත් මම ඉදිරියේදී අප්ඩේට් කරන්නම් ඔයාලව. මතක තියාගන්න මාර්කට් එක මේ විදිහට ඩ්‍රොප් එකක් ආවත් මේ විදිහට ඉම්පල්ස් එක තමයි මාර්කට් වැටෙන්න තියෙන්නේ කියලා. ඒ ඇරෙන්න මේකට ෂෝට් ට්‍රේඩ් ගන්න යන්න එපා. හරියට අපි කතා කරා මගේ තියෙන බුලිෂ් සිනාරියෝස් ගැන. ඒ කියන්නේ මෙතන යන 1 2 1 2 ඊට පස්සේ 1 2 3 4 3 4 5 විදිහට ඔය විදිහට මාර්කට් අප් වෙන්න තියෙන කියලා කතා කරා. ඊට පස්සේ මම මෙතන යන්න පුළුවන්. ට්‍රිපල් 1 2 setup එක ගැන කතා කරා. ඒ කියන්නේ මෙතන 1 2 1 2 1 ඊට පස්සේ bigger 3 එකක් right. කියන්නේ ලොකු වොලියුම් එකකින් මාර්කට් එක අප් වෙන්න තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මොකද හේතුව මේ එක තැනකවල ලොකු වොලියුම් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා අපිට තාම එක්ස්පෙක්ට් කරන්න පුළුවන් හොඳ wave 3 එකක් එයි කියලා. කියන්නේ හොඳ වොලියුම් එකේ wave 3 එකක් එයි කියලා. ඒ නිසා මේ සිනාරියෝ එකත් watch කරගෙන කියන්නේ මෙතන ගියපු 1 2 1 2 1 2 right. මගේ bigger 3 එකක් යයි කියලා. කියන්නේ triple 1 2 setup එක නිසා ඒකත් අනිවාර්යෙන් watch කරන් ඉන්න. අනික තමයි මෙතන wave 1 එක complete කරලා wave 2 එක අපි ඉන්නේ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන W X Y විදිහට මේ වගේ deep correction එකක් දී කියලා අපිට expect කරන්න පුළුවන්. ඒ නිසා මේකත් watch කරන් ඉන්න. ඒ කියන්නේ බැරි වෙලාවත් මේ W එක complete කරොත් ඔයාලට මේ සිනාරියෝ එකත් watch කරන් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක වැඩ ගන්න probability වැටුණොත් අනිවාර්යයෙන්ම ඉදිරියට update කරන්න. මම මේ ගැන chart එකක් දැම්ම අපේ Telegram channel එකේ. මම කිව්වා මේක තාම වැඩ කරයි කියලා හිතන්න. කිසිම reason එකක් නැහැ. ඒක නිසා කියන්නේ deep correction එකක් දී කියලා අපිට තාම හිතන්න අමාරුයි. බැරි වෙලාවත් ඒ එකක් දුන්නොත් මම අනිවාර්යෙන් ඔයාලව update කරනවා. right මම personally expect කරනවා බැරි වෙලාවත් මේ low එක ගත්තොත් කියන්නේ මේ low එක break කරොත් අපිට deep correction එකක් expect කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මෙතන තියෙන 93425 කියන්නේ කවර long trades වල ඉන්නවනම් කවර long trade ගන්න බලන් ඉන්නවනම් මේ low එක watch කරන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ බැරි වෙලාවත් මේ low එක break කරොත් මේ වගේ මේ correction එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ major correction එක wave 2 එකට වගේ දෙන්න පුළුවන්. ඒ නිසා මේ low එක watch කරන් ඉන්න. මේ low එක protect ලා තියෙන තාක්කල් market එක මෙතනින් up trend එක continue වීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ market එක මෙතනින් up trend එක continue වෙන්න තියෙන probability එක දැනට තාම වැඩි. right මම හිතනවා ඔයාලම explain කරපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම මාකට ප්‍රශ්නක් තියෙනවා නම් comment section එකේ දාගෙන යන්න. so guys ඉතින් මම දැන් කරනවා thank you for watching.